ලයන්කිස් TV channel එක මගින් අද ගෙන හැරපෙන්වන්නේ කැබැල්ල ශාකය සම්බන්ධව මේ ඔබලට දැනගත හැකි ඉතා අලංකාරවත් හොඳට පුෂ්ටිමත්ව වැඩුණු මේ කැබැල්ල ශාකය මේ ශාකය විශේෂයෙන්ම තෙත් කලාපයේ ආශ්‍රිතව ඉතා හොඳින්ම වර්ධනය වෙනවා. මේ ඔබට දැක ගන්න පුළුවන් මේ කැබැල්ල ශාකයේ දළු සහිත පත්‍ර තාමත් ලස්සනට අලංකාරවත් වර්ධනය වෙලා තියෙනවා. මෙම ශාකය සාමාන්‍යයෙන් මීටර 15ක් 16ක් 17ක් වගේ උසට වර්ධනය වෙනවා. ඒ වගේම තමයි පෝෂක ගුණයෙන් සරුසාරවත් පසක වර්ධනය වෙනවා නම් ඊට වඩා උසින් වැඩි ශාක වර්ධනය වෙනවා. මෙහි ගෙඩි තරමක් කුඩා එය පළතුරු වශයෙන් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ශාකය ගැන කතා කරනවා නම් දේශීය ආයුර්වේද වට්ටෝරුවේ සඳහන් පරිදි ඇස් රෝගවලට බොහෝ ගුණදායී ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ ශාකයක්. විශේෂයෙන්ම ඇසේ දැවිල්ල, ඇස් රතු වීම, ඉදිමුම, නගනවලට සහ අනෙකුත් ඇස් රෝගවලට ඉතාම බෙහෙවින් උපකාරී වෙන ශාකයක්. ඒ වගේම තමයි ඊට අමතරව අතිසාරය, කුෂ්ඨ රෝග ආදී රෝගවලටත් ඊට අමතරව මෙහි දළු ශනික කැපුම් තුවාලයක් ඇතුවොත් එම දළු පොඩි කල්ලා වගේ තමන්ටම පුළුවන් තුවාලය ළඟින් කැපුම් තුවාලය තුර ළඟට තියලා වෙලුම් පටි වලින් වෙලා තියන්නේ ඉතා ඉක්මනින්ම සුව වෙනවා. ඊට අමතරව මෙහි දළු කලවම් මැල්ලුම් වශයෙන් ගන්නත් පුළුවන්. දළු අමු සම්බෝලයක් වශයෙන් සාදාගෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊට අමතරව මාළුවක් වශයෙන් කිරට සාදා ගන්නත් පුළුවන්. විශේෂයෙන් මෙම ශාකයේ වැදගත් නොවන්නේ සීනි රෝග සීනි වැනිච්ච රෝගීන් සඳහා ඉතාම වැදගත් ශාකයක්.